විසිකුණ වැහෙන නීල වර්ණවත් සෝබනා ගෝචර වදන් පාසාවිතෝ සමසිත සුපසම් කරනා कृष्ण में पुंजी कृष्ण सुकुमार विलासित्या करन्ना कृष्ण में पुंजी कृष्ण सुकुमार विलासित्या करन्ना සීතල නැති කරගන්න තමයි ඔහොම කරන්නේ ක්‍රිෂ්ණා. මේ වගේ පොරවගත්තම සීතල නැති වෙනවා. මෙන්න මෙහෙම. ගෝනේ බිල්ල ටික රෙදිත් පොරවගෙන කොහෙද මේ තකහණියක් යන්නේ? අපි මේ සීතල නැති කරගන්න හැදුවේ. ඒත් අපේ ගමන මෙච්චර ලොකු සීතලක් ඇවිල්ලා ඔයාලට ඒක දැනෙන්නවත් නැද්ද? අහා මෙයාලට හොඳටම සීතලයි කියන්නේ. එහෙනම් ඉතින් මේ කිරි කන්න වෙන්නේ නෑනේ. අපි මේවා ආයෙත් අරගෙන ගෙදර යමු. එහෙම හොඳයිනේ රාදා. එහෙම කරන්න ඕනේ නෑ. මම කන්නංගු කිරි. මේ මුට්ටි දෙකම මං ඉවර කරන්නම්. අනේ බලන්නකෝ මගේ අත් දෙකම ගල්ුණා. දැන් මම මොකද කරන්නේ? යාළුවේ දැන් ඔයාලට හැමදේම කරන්න වෙන වගේ කකුල් දෙකින් තමයි. අනේ යාළුවනේ ඇයි ඔයාලා අපේ සිනුට මෙච්චර විහිළු කරන්නේ? අහසින් සීතල පුළුන් වගේ මොනවාද මේ වැටෙන්නේ? අයියෝ මේ අපිට හිම වැටෙනවා. ෂා මේ හිම නම් හරිම ලස්සනයි. ඒ වුණාට ක්‍රිෂ්ණා එන්න සීතල වැඩි වෙනවනේ. කෘෂ්ණගේ සුමිහිරි බටනලා නාදේ හින්දා අපේ සීතල නැති වෙලා ගියා වගේ. උදේ ඉඳන් ඉර දෙයිය පේන්නවත් නැහැ. උදේ ඉඳන් හිම වැටෙනවා. මෙහෙම වෙන්නේ කොහොමද? සීතල වැඩි වෙගෙන ඉන්නේ නායකතුමනි මොනවාරි දෙයක් කරන්න වෙනවා. අපේ නන්දගමට ලොකු විපතක් වෙලා තියෙන්නේ. ඔයාලා ඉක්මනට ගෙවල් වලට ගිහිල්ලා ගෙදර තියෙන ගිනි මැලේ පත්තු කරගන්න. ඒ වගේම හැමෝම පරිස්සම් වෙන්න. ඔයාගේ බටනලාවේ වාදනයේ හින්දා සීතල පොඩ්ඩක්වත් දැනුන්නේ නැහැ. බටනලා නාද නෙමෙයි. අපි ඉක්මන් කරලා ගෙදර යමු. අපි එනකම් බලාගෙන ඇති. ගෙදර මේ වගේ දවස් ආයි කවදයි කියලාද? අපි තව ටිකක් සෙල්ලම් කරලා විනෝද වෙමුකෝ. එන්නේ යාළුවනේ අපි යමු. යමු ක්‍රිෂ්ණා. අපි ගෙදර යමු. අනේ මෙච්චර ලොකු හිම බෝලයක් ඒකත් එක්ක සෙල්ලම් කරන ගොඩක් සතුටු වෙන්න පුළුවන්. Azurenge dazurea hima azurea. Labeo mangwea mulimba hima karanawa.
ඊට පස්සේ මේ නන්දගමේ හැමෝමවත් මන් හිම කරනවා. කාටවත් මගෙන් බේරෙන්න වෙන්නේ නැහැ. අපේ කන්සල්තුමාගේ ඉසරදේ මෙතනින් ඉවරයක් වෙනවා. අනේ මේ සිනු කොහෙද ගියේ? අනේ දෙවියනේ මේ කවුද මේ? ගමේ කවුරුවත් පේන්න නැහෙනේ. මෙයාලා කොහෙද යන්නේ නැත්තේ? මේ අඩිසලකුණු දිහා බලන්නකෝ. මේව නම් සාමාන්‍ය කෙනෙක්ගේ වෙන්න බෑ. අපි පරිස්සමට යමු. ළමයිනේ එන්න. දැක්කද අයියේ? අපේ යාළුවෝ ටික. ඔයාලව පිළිගන්නවා. හිම අසුරයාගේ හිම නගරයට. ළමයිනේ දැන් තියෙන්නේ ඔයාලගේ වාරේ. මොකද මට වැඩ පෙන්නන්න එනවද? බොහොම හොඳයි. ඔයාටත් උඩ පයින්න පුළුවන්නේ. එහෙනම් ඉතින් ඔයාලගේ තව වැඩ කැලි පෙන්නන්නකෝ. අයියෝ ඔයාට මතකයි නේද? අපේ ගුරුතුමා අපිට කියලා දුන්නු දේවල්. සමහර වෙලාවට ආක්‍රමණය තමයි ආරක්ෂා වීමේ මාර්ගය. Krishna, Himasuraya. අයියේ! මේ හිමාසුරයව ඔය ආයුධ වලින් විනාශ කරනවා කියා හිතන්නවත් බෑ. මට පහර දෙන හැම පාරම විනාශ වෙන්නේ ඔයාලමයි. තමුන්ට මං අද අනේ අයියේ! ඔයාගේ අයියා විතරක් නෙවෙයි ළමයෝ. මේ මුළු ගමේම මිනිස්සුන්ව අයිස් කුට්ටි බවට මං හරවලා ඉවරයි. ඔයාටත් තව ටිකකින් ඔයාගේ යාළුවෝ වගේම අයිස් කුට්ටියක් වෙන්න පුළුවන්. හිම අසුරයා! ඔයාගේ අවසාන දැන් ඔයාට ලං වෙලා තියෙන්නේ. හැප්පෙන්න ඇවිල්ලා ලොකු වැරද්දක් කරගත්තේ. ඔය වෙන්නේ කන්සරත්තුමාගේ මරුවා. ඒත් මගේ මේ හිම කරන මායාවලින් තමුන් බේරෙන්නේ කොහොමද කියනවා.
නිසා හිමත් නැති වෙලා ගියා. හිම අසුරයක් නැති වෙලා ගියා. අද මොකක් කර විශේෂ දවසක්ද? අර බලන්නකො ක්‍රිෂ්ණාගේ ගෙදර ලස්සනට සරසලානේ. රාධා මේක හරිම ලස්සනයිනේ. රාධා ලස්සනට පාට ටික ගලපලා තියෙනවා. ඇත්ත තමයි ඒක හරිම ලස්සනයි. ඒ වුණාට අද මුකුත් විශේෂ දවසක් නෙමෙයි නේද? දන්නවද? අපේ පවුලට අලුතෙන් සමාජිකයෙක් එකතු වෙන්න හදන්නේ. ඉතින් අපි මේ හැමෝම සැරසිලි කරන්නේ යව පිළිගන්න තමයි. අලුත් සමාජිකයෙක්? ඔව් අපේ තාත්තා අලුත් ගවයෙක් ගෙන කඩමණ්ඩියට ගියා. අනේ අර බලන්න. එයා ඇවිල්ලා. නන්දගමට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ගවයි? මේ ගවයා කාගේද? ඇයි මොකද? ඔයා නේද මේ ගවයම ගිනාවේ තාත්තේ? ඕ නෑ. මං කඩමණ්ඩියේ ගිය වෙලාවේ ගේන්න හොඳ ගවයෙක් හිටියේ නෑ. එතකොට මේ ගවය කාගේ වෙන්නේ නැතිද? මෙයා කාගේ වුණත් අපේ ගෙදරට ආපු නිසා අපේ. ඔව්. මට හිතන විදිහට මෙයාව අපිට විෂ්ණු දෙයියෝ දුන්නු තෑග්ගක් වෙන්න ඇති. ඔව් ඒක හරි. මේ ගවයත් මම වගේම ශක්තිමත්. අද ඉඳන් මෙයාගේ නම බලි. දැන් බලි ඔයත් අපේ යාළුවෙක්. ඔයත් අපේ ගම බලන්න යන්න ආසයි නේද? ඔන්න බලන්න. අපේ බලි ටක් ගාලා වගේ කුඹුර හාලා දෙයි. අයියෝ මේක ඉක්මනට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. කුඹුරා කාන්න කොට දවසක් යනවා. එහෙමද? මේ බලි හැමෝටම වැඩ පෙන්නමු එහෙනම්. යමු යමු. ඉක්මනට බලි. අනේ බලන්නකෝ අපේ බලි කොච්චර දක්ෂයෙක්ද කියලා. යෙහේ! මේක වෙන්න බැරි දෙයක් නේ. මෙච්චර ශක්තියක් තියෙන ගවයෙක් මම දැකලම නැහැ. බලි මම ඔයාට රසමරස්ස තනකොළ ගෙනාවා. බලි මම ගෙනාවු තනකොළ කෑවේ නෑනේ. මොනව තනකොළ කන්නේ නැති ගවේ? මෙයා මේ මොන જાතිය ගවයෙක්ද? තල්ලු කරන්න. තල්ලු කරන්න. තල්ලු කරන්න. තල්ලු කරන්න. යේ අපේ බලි තවත් වැඩි ලේසි කරා. මේ වගේ ගවයෙක් නම් වෙන කොහෙවත් නැතුව ඇති. අද ඉඳන් බලි නන්ද පවුලේ කෙනෙක් විතරක් නෙමෙයි මුළු ගමේම උරතලා වෙනවා. අයියේ මට තේරෙන්නේ නැත්තේ මේ බලි මෙච්චර අමාරු වැඩ ලේසියෙන් කරන්නේ කොහොමද කියලා. මෙයාට 70 දෙනෙක්ගේ විතර බලයක් තියෙනවානේ. අයියෝ ක්‍රිෂ්ණා ඔයා හිතනවා වැඩි. යමු ඉක්මනට අපි ගෙදර යමු. අනේ ඊයේ රෑ මෙහෙට කුණාටුවක්වත් ආවද? අනේ මං අමාරුවෙන් හොදපු රෙදි ටික ඔක්කොම ඉවරයි. බලන්න මේ බලන්න ඊයේනේ බලි කුඹුර හාලා දුන්නේ. ඒත් අද බලන්නකෝ. මං හිතන්නේ මේ අඩිසලකුණු ගවයෙක්ගේ. ඒ කියන්නේ මේ දේවල් කරේ අපේ බලීද? ක්‍රිෂ්ණා බලීව මුළු රෑම ගැට ගහලායි තිබ්බේ. අනේ බලන්නකෝ සේරම වැස්සියෝ ටික ගාලා කඩාගෙන ගිහිල්ලානේ. බලි දවල් වරුවේ මිනිස්සුන්ව දව් කරලා පෙන්නවා. රැට යා මේ වගේ නරක වැඩ කරයි කියලා හිතනවද? මේ දේවල් මේ ඉන්න වැස්සිකලා වෙන්න බැරිද? බලිත් එක්ක තියෙන ඊර්ෂියාවට. ඇයි ඔයාලා මෙච්චර බය වෙලා? බලීව දැක්කම ඔයාලට එච්චර බය හිතෙනවද? බය වෙන්න එපා. ඔයාලගේ ක්‍රිෂ්ණ ඔයාලත් එක්ක ඉන්නවනේ. මගේ සැකේ හරි එහෙනම්. තාත්තේ මේ බලීගේ මොකක් හරි අමුත්තක් තියෙනවා. එයා අනිත් ගවයෝ වගේ තනකොළ කන්නේත් නෑ. එයා කෑ ගහන සද්දේ අනිත් ගවයන්ට වඩා ගොඩක් වෙනස්. හොඳට මැති. මං ආයි කියනවත් බලීට විරුද්ධව වචනයක් අහන්න කැමති නෑ. එයාගෙන් ඈත් වෙලා ඉන්න. ඒ වුණාට අයියේ. අනේ ක්‍රිෂ්ණ බලන්න. ඔයාලා ඔහම රණ්ඩු කරගන්න එපා. මතක තියාගන්න ඔයාලා සහෝදරයෝ කියන එක. දෙන්න නෙමෙයි තුන් දෙනා. අදින් පස්සේ බලීත් අපේ සහෝදරේ.
ඉවසියනේ නැගිටින්න. ඔයාලා නැගිටින්නේ නැත්නම් අසුර රජා ගව අසුරයා ඔයාලා ළඟට ඇවිල්ලා නින්දෙදිම ඔයාලව විනාශ කරලා දායි. එහෙනම් මේකයි කාරණේ. කියනවා අසුර රජා ගව අසුරයාගේ මග අහුරන්න තමුන්ට කොහෙන්ද හයියක් ආවේ? තමුන් දැන්ම මේ ගම දාලා ආපහු තැනකට ගියොත් හොඳයි. මම මෙහාට ආවේ මේ ගම විනාශ කරලා යන්න. ඔයා දන්නවද විශේෂයෙන්ම මම මෙහාට ආවේ මොකටද කියලා? කංශ රජතුමාට හිසර දෙයක් වෙලා තිබුණ. ඒ ළමයාව විනාශ කරලා දාන්න. අහකට වෙන්න ක්‍රිෂ්ණා. ඒ කටහඬ බලීගේ කටහඬ නේද? බලී! ක්‍රිෂ්ණ මේ මොනවද කරන්නේ? ක්‍රිෂ්ණ බලීගේ පස්සෙන් එළවනවා මම දැක්කා. ක්‍රිෂ්ණා බලීගෙන් ඈත් වෙලා ඉන්න. බලී අසුරෙක්. මම මෙයාගේ කුටිය වටේටම රතු පාට සායම් දාලා තිබුණේ. දැන් ඒව තියෙන්නේ මෙයාගේ කකුල් වල. මේ බලන්න. මෙතන රතු පාට කකුල් පාරවල් තියෙනවා. ඒ කියන්නේ මෙයා තමයි මේ හැම දෙයක්ම කඩලා බිඳලා දැම්මේ. ඒ කියන්නේ ඊරෑ වෙච්ච හැම දෙයකටම මග කියන්න ඕනේ බලීද? ඈ බලී? අනේ බලී කොහෙද ගියේ? දැන් මේ මෙතන හිටියානේ. කෝ ක්‍රිෂ්ණා? ක්‍රිෂ්ණා? අනේ ක්‍රිෂ්ණත් නැහැනේ. මේකම විනාශ වෙනවමයි. ඒකයි ස්ථිරයි. පුංචි කල් වලින් නම් ගම බේරුණා. ඒත් මම දැන් කරන්න යන වැඩෙන් කාටවත් බේරිලක් නෑ. දුෂ්ට අසුරයා පර්වත කඩන එක වීරකමක් නෙවෙයි. සැබෑ වීරයෙක් නම් මාත් එක්ක ඇවිල්ලා සටන් කරනවා අසුරයෝ. ක්‍රිෂ්ණා අද මගෙන් මේකම බේරගන්න කාටවත්ම බැරි වෙයි. ක්‍රිෂ්ණ මේ අසුරයා අසුරයා නෙවෙයි. මම ඔයාලගේ බලි. ඇයි මාව අමතකද බල්රාම්? අනේ බලී ඔයා කොහෙද ගියේ? අයියේ මේ ගවයෙක් නෙමෙයි අසුරෙක්. අයියේ මාව අල්ලගන්න. මට පේන විදිහට ඔයාලගෙන් කෙනෙක් තමයි මේ කපටි ළමයා. මං අතාරින්නේ නෑ ඔයලව. මතක තියාගන්න අයියේ මේ බලයේ ශක්තිය තියෙන්නේ එයාගේ අන් දෙකේ.
ඔයා දුවන්න ඔච්චර මහන්සි වෙන්නේ මොකටද? ඉන්නකො මම ඔයාට උදව් කරන්නම්. ක්‍රිෂ්ණා බල්රාම් ළමයිනේ මෙතන මොකද්ද වෙන්නේ? එතකොට කොහෙද අපේ බලී? තාත්තේ, ඊ බලි අසුරේ. එයා ගියා අහස උඩට ලොකු ගමනක් ගිහිල්ලා එන්න. ලොකු ගමනක් ගිහිල්ලා එන්න? ඔව්.